හායි ගයිස් කොහොමද? අද අපි කතා කරමු තයිරොක්සින් ඌනතාවය ගැන. තයිරොක්සින් කියන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් ස්‍රාවය කරන ඉතාමත් වැදගත් හෝමෝනයක්. මේ හෝමෝනය ශරීරයේ අඩු වීම නිසා තයිරොක්සින් ඌනතාවය එහෙම නැත්නම් හයිපෝතයිරොයිඩිසම් තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මේකෙදි රෝග ලක්ෂණ වන්නේ ප්‍රධාන වශයෙන්ම අධික මහන්සියක් දැනෙන්න පුළුවන්, නිදිමත ගතිය වැඩි වෙන්න පුළුවන්, මතක ශක්තිය අඩු වෙන්න පුළුවන්, නිතර නිතර මලබද්ධය තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කෝල්ඩ් ඉන්ටොලරන්ස් ඒ කියන්නේ සීතල දැනෙනවා වැඩි වෙන්න පුළුවන්. අනිත් අයට සීතල නොදැනෙන අවස්ථාවන් වල ඔබට සීතල දැනෙන්න පුළුවන්. ඒ වගේම ශරීරයේ බර වැඩි වෙන්න පුළුවන්. හිසකෙස් ගැලවී යාම වැඩි වෙන්න පුළුවන්. හිසකෙස් තුනී වෙන්න පුළුවන්. සම වියලි ස්වභාවයක් ගන්න පුළුවන්. මේ රෝග ලක්ෂණ ඔබ නොසලකා හැරියොතින් හයිපෝතයිරොයිඩිසම් එක නැත තයිරොක්සින් ඌනතාවයේ සංකුලතා ඇති වෙන්න පුළුවන්. ඒකෙදී හෘදය අකර්මණ්‍ය වීම, heart failure තත්ත්වයන්, ස්නායු දුර්වල වෙලා අතපය හිරිවැටෙන ගතියක් එන්න පුළුවන්, විෂාදීය තත්ත්ව එන්න පුළුවන්, ඩිමෙන්ෂියා ගතිය එන්න පුළුවන්. මේකේ භයානකම තත්ත්වය තයිරොක්සින් ගොඩක් අඩු වුණොත් මික්සිඩීම කෝම කියන මාරාන්තික තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබටත් මේ රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් කරා යොමු වෙලා අදාළ පරීක්ෂණ සිදු කරලා ප්‍රතිකාර ලබා ගන්න. ගිහින් එන්නම්. බයි.